ravsfm.com අසන නරඹන විශ්වය පුරා සිටින අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මෙල්බර්න් නගරයේ සිට අද දවසේදී අපි සිරස සුපිරිතරු කිහිපයක් සමගින් කතා බහ කරන්නටයි මේ සෝදානම් වන්නේ. සිරස සුපිරිතරු අතරින් පෑයූ ඉතාමත්ම සුවිශේෂී තරුවක් ගාමිණී සුසිරිවර්ධන. අපි අයිබන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. ගාමිණී අපේ ravsfm.com අසන්න නරඹන්නන් වෙනුවෙන් ගාමිණීගේ වගතුග පොඩ්ඩක් කිව්වොත්. වගතුග කියන්නේ ඇත්තටම මම ලංකාවේ බෙන්තොට කියන පළාතේ තමයි මම පදිංචි වෙලා ඉන්නේ. ඒක කාලු දිස්ත්‍රික්කයට අයිති. ඉතින් මම මගේ රැකියාව වශයෙන් මම කෙරුවේ සංචාරක හෝටල් වල සෝලෝ ගිටාරිස් කෙනෙක් විදියට. ඉතින් මගේ නංගි මට නොදන්නවා හොරෙන් අරපු ලියුමක් ප්‍රතිඵලයේ තමයි මේ මම මොකද මං හිතුවේ නෑ අද මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කෙලින්ම සුපර්ස්ටාර් වැඩසටහනෙන් මගේ ජීවිතේ කෙලින්ම මේ අනිත් පැත්ත පෙරළුණා. ඉතින් හරි සතුටුයි. ඉතින් ගොඩක් රටවල් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි දැන් අද මේ වගේ තැනක ඉන්නවා කිව්වා. ඔව් දැන් සිරස සුපර්ස්ටාර් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම සුපිරි තරඟාවලියක් සහ දැවැන්ත තරඟාවලියක්. දැන් මේ වගේ තරඟාවලියකට අහම්බෙන් යෑම සහ එතනින් එහා ඇතිවෙච්ච ජනප්‍රියතාවය දැන් මේක කොහොමද ඔබ දකින්නේ? මේක ඔබට කොහොමද හැංගෙන්නේ? හැංගෙන්නේ කියන්නේ ඇත්තටම ජනප්‍රියතාවය කියන්නේ දැන් මම දන්නවා ජනප්‍රියතාවය එක පැත්තෙන් ගොඩක් හොඳයි. එක පැත්තකින් හරි නරකයි. කියන්නේ අමාරුයි. ඇත්තටම ජනප්‍රිය වුණාම තමයි ඒක අගේ තේරෙන්නේ. එක පැත්තෙන් පිළිගැනීම අනිත් පැත්තෙන් හොඳයි. ඒක අනිත් පැත්තක් දෙන්න තියෙනවා. ගාමිණී දැන් අපිට මේ අපේ ravsfm.com ප්‍රේක්ෂකින්ට තියෙන ප්‍රශ්නයක් තමයි බොහොමත් දෙනෙක් ඔබව රූපවාහිනියේ දකින්නකොට ඒ සමහර දෙනෙකුට මතයක් තිබුණා ඔබ මේ රංගපෑමක් කරනවාද එහෙම නැත්නම් මේ ඔබගේ ස්වභාවයෙන් වෙන දෙයක්ද කියලා. දැන් මේ චෝදනාව ඔබට වම් කෙලින් මෙල්ල කරනවා. මේ ඔබ රංගපෑමක්ද කරේ එහෙම නැත්නම් මේ සත්‍ය සිදුවීමක්ද? නෑ රංගපෑමක් එහෙම මොනවා කරමු බෑනේ. ඒ ආන දෙයට කෙලින්ම උත්තර දෙනවා මම හිතා දැන් ඔයා මොකක් හරි අහනකොට මම මෙහෙම කී මං ඉන්නේ නැහැ. ඔයා ඕන දෙයක් අහනවා මේකට කියලා දාන්න. ඒකයි. මොකද බොරුවක් කරන්න බෑනේ. බොරුවක් කරනකොට ඕන කෙනෙකුට තේරෙනවා මේ කියන්නේ කරන්නේ බොරුවක් කියලා. දැන් අනිත් කාරණේ මම ඔබෙන් අහන්න ඕනේ දැන් මේවැනි තරගයක් තුල දක්ෂතාවයක් මතුවෙනවද එහෙම නැත්නම් ජනප්‍රියතාවයක් විතරද මතුවෙන්නේ? නෑ ඇත්තටම දක්ෂතාවයක් නැතු වෙන්න බෑනේ. දක්ෂතාවය වගේම හැබැයි වාසනාව කියන එකත් එන්න ඕන. ඒකයි දැන් මේක ඇවිල්ලා 51000කින් අන්තිම 4 දෙනාට ආවා කියන්නේ ගොඩක් අභියෝග. මොකද ගොඩක් මට වැඩි අඩු වයසින් ඉන්න කට්ටියත් එක්ක මම හැප්පුණේ කොහොම හරි. දැන් ඒ කියන්නේ ඔබ තමයි වැඩිමහල්ම. ඔව් වැඩිමහල් කියන්නේ අවුරුදු 45කටත් වැඩිනේ දැන්. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකින්ට ඔහුගේ වයසත් අද දවසේදී අහගන්න හැකියාව ලැබුණා. ඕන දෙයක් අහන්න ඕ. දැන් හරි අපි මේ වයස ගැන කතා බහ කරපු නිසා ඔබේ පවුලේ විස්තර ගැන කතා කළොත්. පවුල් විස්තර මගේ නෝනා මමයි නෝනායි අම්මයි තාත්තයි එක ගෙදර ඔක්කොම ඉන්නේ. මට මගේ ලොකු දුව ඉන්නවා. එයා පානදුර ඉස්කෝලේ යන්නේ. යට අවුරුදු 18ක් වෙනවා. මගේ පුතා අවුරුදු 14යි. එයා අලුත්ම විද්‍යාලයට දුවත් අවුරුදු 8යි පොඩි දුව. එයා අලුත්ම සංගීත විද්‍යාලයට යනවා. දැන් ඔබ අපිට ප්‍රකාශ කළා ඔබේ ජීවිකාව වෙලා තිබුණේ සංචාරක හෝටල් වල සෝලෝ ගිටාර් වාදක ශිල්පියෙක් කියන එක. මේ තාමත් ඒ රැකියාව කරනවද එහෙම නැත්නම් දැන් අතමිට සරුද? රස්සාව නම් යන්න බෑ. ඇයි? යන්න බෑ කියන්නේ බෑනේ රස්සාවට ගියාම කට්ටියන වාත් එක කතා කර ඉන්නේ. එතකොට මැනේජර්ලා මහා කණෙන් අල්ලලා දොට්ට දායි. ඒකින්ද අනික මේකයි දැන් අපි සිරස ආයතනෙත් එක බැඳලා ඉන්නේ. ඉතින් බැඳෙන්නකොට දැන් මම කියමු දැන් උදාහරණයක් හැටියට අඟහරුවාද මේ සංචාරක හෝටල් වල අර කොන්තරාත්තු කොන්ට්‍රැක්ට් ඒවට යන්නේ අඟහරුවාද හැම මේ හෝටලෙම හැම අඟහරුවාදම ඉන්න ඕනේ. ඒකෝට හැම අඟහරුවාදම මට යන්න දෙයක් නැහැ. සිරස කිව්වොත් එම ඔයා එන අඟහරුවාද එන්න අපි ප්‍රෝග්‍රෑම් එකට කිව්වොත්. ඒතර අර මිනිස්සු තමාරු වෙන්නේ. ඒකින්ද ඒකට දැන් ඒකට යන්න බෑ. දැන් මේක සමහරක් විටකදී ඔබට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වේද කියලා මම දන්නේ නැහැ. කියන්න ඕන දෙයක් පුළුවන් හරියට උත්තර දෙන්න. දැන් ඔබ මේ කියන විදිහට මට තේරෙනවා යම්කිසි ආයතනයක් හෝ කෙනෙක් ඔබව රඳවාගෙන බඳවාගෙන ඉන්න ඔබට කිසිම නිදහසක් නැහැ අතපය විසිකලා වැඩ කරන්නේ. නෑ මෙහිමයි. ඇත්තටම සිරස ආයතනය අපිව ආරක්ෂා කරනවා. මොකද සමහර කර කූට කට්ටිය ඉන්නේ සංවිධානය කරන කට්ටිය ඒගොල්ලෝ මට
මෙම වෙලා තියෙනවා ඇත්තටම සල්ලි මේ එතෙන්ට සංදර්ශන වලට ගිහිල්ලා සමහරකට අනේ ගාවනේ සල්ලි නෑ හරිමේ කියනවා. ඉතින් එහෙම කියලා මට අහපො වෙන්න බෑනේ මොකද මිනිස්සු බලා ඉන්නනේ. ඒ මිනිසුන්ගේ ඡන්දෙන්නේ මං ආවේ. ඉතින් හින්දු කියලා තින ඕ වගේ අවස්ථා වෙලා තියෙනවා. ඒතර අන්න ඒ වෑන් මෙව කරන්න තමයි සිරස ආයතනය බැඳිලා ඉන්නේ. ඉතින් ඒක ලොකු හයියක් අපිට ඇත්තටම. දැන් මිනිස්සු හිතන්නේ සිරස ආයතනය අපි හිර කරන් ඉන්නවා කියලා. එහෙම එකක් නෑ ඇත්තටම. නැත්නම් ඒ ආයතනය දුන්නේ නැත්නම් කොහොමද අපි ඕස්ට්‍රේලියාවට එන්නේ? නැත්නම් විදියෙමින් තමයි ඕස්ට්‍රේලියාව බලන්නේ. ගාමිණී සුසිරවර්ධන කියන්නේ මීට වසර 2කට 3කට පෙර ආතුව නම් බෙන්තර ප්‍රදේශයේ හිටපු ඉතාමත්ම සුළු මිනිසෙක්. නමුත් දැන් අද මුළු ශ්‍රී ලංකාව පුරා පමණක් නොව මුළු ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියතම තරුවක් බවට පත් වෙලා තිබෙනවා. ගාමිණී මේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ශ්‍රී ලාංකික සංගීත ලෝලීන්ට ඔබේ අනාගතේ දෙන්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවද? අනාගතේ කියන්නේ ඉස්සල්ලාම කියන්න ඕන හැම කෙනෙක්ම මට මන් දන්නවා මට උදව් කරුවා කියලා. පොඩි බබාගේ ඉඳන් ආච්චිය දක්වා කට්ටිය මට උදව් කරලා තියෙන. ඉතින් ඉස්සල්ලාම මේගොල්ලන්ට ගොඩාක් ස්තුති කරන්න ඕන පළමුවෙන්ම. ඒ වගේම ඉතින් ඒගොල්ලෝ කැමති තාක්කල් මං ඒගොල්ලොත් එක්ක මං ඉන්නවා. වරබරුවක් නැතුව මගේ පාඩුවේ ඉදිරියට තමයි බලන්නේ. ඒගොල්ලන් ඩිපාර්චර් ඒ දාතර මං ඉතින් අයින් වෙනවා. දැන් සිරස සුපර්ස්ටාර් සීසන් 3 ආවහම ඔබ විසියලා යයි කියන්න බෑ ඒක. ඒ කියන්න බෑ ඉතින් මොකද අපිට වැඩි දක්ෂ බී වෙන්න පුළුවන් නේ. මොකද හැමදාම ඉන්න බෑනේ අපිට. එතකොට වෙනදා වගේ මං ගිටාර් එක අරගෙන යන හෝටල් වලට දින්දු ගේනවා. හොඳයි ගාමිණී අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මේ ප්‍රේක්ෂකයන් වෙත යමක් තිල්න කරන්න ඔබට හැකියාවක් ධෛර්යයක් ශක්තියක් ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ravsfm.com වෙනුවෙන් මේ කැටි පිළිසඳර ඉතාමත්ම කාර්යබහුල මොහොතක තමයි ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේම මේ සීතලේ ඉතින් ඕක පිච්චි නෑ ලංකාවට යතරක් නෙන්නේ. පොඩ්ඩක් සීතලේ යන්න කවන්නේ. හොඳයි අපි ඒ සියලුම දෙනා වෙනුවෙන් අපිට බෙහෙවින්ම සුදුසුකම් දෙනවා මේ කැටි පිළිසඳරට එක්කාසීම සම්බන්ධව. බොහොම ස්තුතියි. ආයි